Schwester, Mother. Es ist so kalt. Es ist so kalt. Es ist so kalt. Wie ist in Österreich? Sehr kalt. Freust du dich? Ja, ich freue mich sehr, aber es ist so kalt. Ja, Du bist zu alt oder ist es zu kalt? es ist so kalt. Alt und kalt. Alt und kalt. Ist denn Ihr Koffer noch nicht da? Noch nicht da? Freuen Sie sich? Ja, ich freue mich sehr. Sehr schön, sehr schön. Der Koffer ist ja noch nicht da, ne? Hallo, willkommen. Freut mich sehr, dass du da bist. Schön, dass du da bist. Genau, Julia. Hallo, ich bin Julia. Hi. Also, hi. So, hier, guck mal, hier, schauen wir mal. Aus Salzburg, Österreich ist dabei. Und guck mal, die Dame von Rotes Kreuz. Wow, das sieht gut aus. So, das ist Nadisha. Nadisha. Herzlich willkommen. Herzlich willkommen in Salzburg, in Österreich. Wie ist denn der erste Eindruck? Kommode mehe tatte. Wunderschön. Ja, es ist schön, aber Ist sehr kalt. Ja, na warte mal, bis wir rausgehen. Ne? අපි දැන් එළියට ගියාම ඊට වැඩිය හොඳට කල්ට් මේ වෙනවා. Wie war der Flug? ja, Flug ist sehr gut Ja? und sehr leckeres Essen. Ja. Und ja, Alles rum und dran, alles okay? ja, alles Ja, sehr schön. Also, dann viel Spaß in Österreich. Alles Gute und bis bald. Und tschüss. 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 So, මෙන්න මේ හරිය තමයි ඉන්නවයි කිව්වේ. මේ Österreich, Salzburg. මෙන්න මේ ගෙදර තමයි ඇත්තේ. හැබැයි මේක තියෙනවා තට්ටු 3ක්. මම ගහලා තියෙන Vorsicht, freilaufende Hunde. බල්ලෙක් ඉන්න කතාව. මේ ගෙදර වෙන්න ඕනේ. එහෙනම් අපි මේකේ බෙල් එක ගහලා බලමු. මේ තියන්නේ නදීෂා කියලා. හලෝ. Hallo, guten Tag. Guten Tag. ඔයාගේ නම නදීෂාද? Ja, genau. ඔයා තමයි මේ අලුතෙන් ආපු නර්ස්. Very good. මේ එන්නද ඇතුළට එන්නද? Ja, Okay. herzlich willkommen. Sehr schön, danke schön. So. මේක තමයි නදීෂා පදිංචි වෙලා ඉන්නේ. මේ තින්නේ යාගේ බෝන්සි මේක. මේ හරි ලස්සනයිනේ. ෂෝක්. පොඩ්ඩක් පෙන්නන්නකෝ. Oh, මේ තියෙනවා වන්සිම එක. ඔව්. එතකොට මෙතන තියෙනවා ෂූ රැක් එක. මෙතන තියෙන ෂූ රැක් එක. Okay. එතකොට මේ තියෙන ජැකට්ස්, ආ, පුලෝවර්, එල්ලනවා. ඒවා එල්ලන රැක්. මෙතන පොඩි පුටුවක් තියෙනවා. Okay. පස්සේ අපි යමු මේක ටිකක්
ග්‍රෝසස් වෝන් එකක්. ඒ කියන්නේ ලොකු ගයක්. මෙතන තියෙනවා කිචන් එක. Okay. ඒ වගේම මේසයක් තියෙනවා. මෙතන ගෙෂන් වගේක් තියෙනවා. කාටද ගෙනාවේ? මෙතන ගෙෂන් වගේක් තියෙනවා. මාව රෙක්රූට් කරපු කම්පැනියේ ඒ මිටා බයිටලාට දෙන්න. ඊට පස්සේ මෙතන තමා කිචන් එක. සින්ක් එක තියෙනවා. ඊට පස්සේ වතුර උණු කරන්න ජග් එකක් තියෙනවා. ගාන්ස් විස්ටිෂ් මම ශ්‍රී ලංකාවේ ඉඳන් එද්දි ගෙනාවා රයිස් කුකර් එකක්. Okay. මෙහි සාමාන්‍යයෙන් ගන්න අඩුයි මේක. ඒ නිසා මේක අපිට හැමතැනම නැහැ. හැම සුපර් මාකට් එකකම නැහැ. Okay. ඉතින් මේක වැදගත් නේ. Okay. මේ මොකද්ද මේ මොකද්ද? මේක හෙඩ් එක. Okay. මේකේ ඉතින් අපේ ලංකාවේ නම් චුට්ටක් අඩුයි මේ වගේ ඒවා. මෙතන තියෙනවා අපිට බේක් කරගන්න ඕනේ වුණොත් අවන් එක. මේ මොකද්ද? මේක තමයි අපිට පිඟන් කෝප්ප හොදන්නේ දේවල් සෝදන්න තියෙන මේක මැෂින් එකක්. Okay. ඒකට සෝප් එකක් දාලා ඊට පස්සේ Okay. මේ රාක්කවල පොඩ්ඩක් පෙන්නන්නකො මොනවාද රාක්කවල තියෙන්නේ? ඒ කියන්නේ දැන් ඔයා මේ වීදුරු කෝප්ප මුකුත් අවශ්‍ය නැහැ ඔයාට. ඔක්කොම තිබුණා. ඔක්කොම මම අරකට පොඩ්ඩක් කරලා පෙන්නන්නකො. ඔයා මේ භාගයනේ පෙන්නන්නේ අපිට. ඔය තියන්නේ හැන්දි ගෑරපු වයින් බොනේ ඒවා ඔක්කොම තියෙනවා. අනිත් එකේ මොනවද තියෙන්නේ? මේක තියෙනවා ඒකේ තියෙනවා කොෆි තේ කොළ කොපි නියමයිනේ. මේ මොකද්ද? කේක්. බොයිලර් එකක් නේ. මේකෙන් දැන් උණු වතුර රත් වෙන්නේ. හරි. එතකොට මෙතන ෆ්‍රිජ් දෙකක් තියෙනවා. ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ෆ්‍රිජ් එක තියෙනවා. ඕකේ. හරි. අරක මොකද්ද? මේක තමයි ටෝස්ටර් එක. ටෝස්ටර් එක මේක කාෆේ මැෂින්. ඔන්න ඔය ටිකත් කරලා පෙන්නන්න. ආර පාස්තා හදලා දාන එකක්ද කොහෙද නේ? වතුර පෙරන එක. ජග් එකක් තියෙනවා. ඕකේ. ඊපස්සේ මෙතන උයනේවා තියෙනවා. වාජන තියන්න පුළුවන්. ඕකේ. තා මොන හරි දාන්න පුළුවන්. එතකොට මේ මොකද්ද මේ කොළ පාට කහ පාට නිල් පාට තියෙන්නේ මොකද්ද? ඕස්ට්‍රයිච් වල ඩොයිච්ලන්ඩ් වල ගොඩක් වැදගත් ඒවා තමයි මුල් ට්‍රෙනෝ. අපිට B1 B2 වල B1 වල එහෙම මාර්තුකාවක් ඇවිල්ලා තුනේ මොකද්ද ඒකේ නම? टॉपिक एक මුල් ට්‍රෙනු. ඕකේ. එතකොට මේවා ග්ලාස් පස්සේ ප්ලාස්ටික් ඒ වගේ විදිහට වෙන් කරලා තියෙනවා. පපිය දාන්න. මේක පේපර් පපිය. ඊට පස්සේ තව තියෙනවා මෙතන බියෝ කියන්නේ රෙස්ට් මිල්. ඕකේ. සීබල් කපන මේ වගේ දේවල්. ඕකේ. ඊට පස්සේ මොකද්ද බයෝ මොකක්ද එකක් කිව්වනේ කතාව? මේ මොකද්ද? මේක පොඩි මිල් බාස්කට් එකක්. ඒ කියන්නේ අපි කොහේ හරි යනවා නම් එහෙම බෙල් එක ගහනවා බලන්නකො පොඩ්ඩක්. Hallo, Nadisha. Hallo, herzlich willkommen bei mir. Danke, zu sehen. Freut mich sehr. Hi. So. Ja, schöne Wohnung hast du hier. Wow. Dankeschön. Bist du zufrieden? Ja. Nehmen Sie Platz. Danke dir. Danke. මේ කවුද නදීෂා? වේස්ටර්ස්. මේ තමා මාව ලංකාවෙන් මෙහාට ගෙනගත්ත රෙක්රූට් කම්පැනියේ මිටා බයිටලා දෙන්න. Mini Marco. Hi Marco. Hallo, freut mich. Hi. Hallo. Dragisha. So, das ist die beiden Chefen, ne? Ja. Your Boss. Ja? Okay. Und die haben dich eingeladen und die haben ja für dich diesen Job besorgt, ne? Ja. මේ ජොබ් එක ආරම්භ දුන්නේ මේ අපි ඉන්නේ හඳුන්වලා දුන්නේ මේගොල්ලෝ තමයි. එතකොට ඔයා දැන් ඊයේ දාවේ? ඔව් මං ඊයේ ආවේ. එතකොට මගේ සියලු ડોකියුමන්ට්ස් වැඩ කරේ මේ දෙනා. එකට ගොඩක් කැප වෙලා වැඩ කරා. මාස 7ක් විතර කාලයක් මේ මම B1 පාස් වුණාට පස්සේ
මෙයාලගේ PM එක හරහා තමා ඒ ඩොකියුමන්ට්ස් වල ඔක්කොම කරලා සෙටල් කරලා මට ටිකට්ස් දීලා එතකොට තව ගොඩක් ටිකට්ස් මේ ඉන්න වුණුන් එක ඕගනයිස් කරා ඊට පස්සේ මට කෑම බීම ඒ හැමදේම arrange කරේ මෙයාලා තමයි. එතකොට මේගොල්ලොන්ගේ මේ process එකට මාස කීයක් විතර ගියාද? තමා මාව මෙහාට ගෙන්නුවේ. එතකොට මම ජනවාරි වල B1 පාස් වෙලා ඊට පස්සේ මෙයාලා කම්පැනි අඳුරගත්තා. ඊට පස්සේ ડોකියුමන්ට්ස් ටික බාර දීලා ජූලි වල මට තිබ්බා ඉන්ටර්විව්. ඊටත් පස්සේ ඒ කියන්නේ මේ process එකට මාස 6ක් විතර ගියා. ඒ මාස 6 ඇතුළත ඒ ડોකියුමන්ට්ස් පෝස්ටෙලුන්ගේ ස්ප්‍රෙෂ් ඒ කියන්නේ ඉන්ටර්විව් ඔක්කොම ඉවර වෙලා අන්තිමට හැමදේම ඕගනයිස් වෙලා මම ඊයේ තමා ඕස්ට්‍රේලියාවට Salzburg, wow, schöne Stadt. Ja. කියන ලස්සන පළාතක් මට ආවේ. මම මෙහාට ආවේ ඊයේ මාව එයාපෝට් එකේදී ගන්න මම වැඩ කරන තැනින් එතකොට මේ රික්‍රූට් කරපු කම්පැනි එකකින් සියල්ල ඕගනයිස් කරලා එතන ආවා මෙයාලා. ඊට පස්සේ එතන ඉඳන් කිලෝමීටර් 20ක් 30ක් විතර තමා මං ඉන්න පළාතට තියෙන්නේ. මෙහාට කියන්නේ මට්සේ කියලා. මේක හරිම ලස්සන පළාතක්. ඊයේ මම ඒක දැක්කා. ටිකක් සීතලයි. But it is okay. ඉතින් මට එතකොට මම වැඩ කරන තැනින් මට පොඩි ෆන්ඩ් එකක් හම්බුණා. ඒ කියන්නේ මුදලක් හම්බුණාද? හම්බුණා. Okay. ඊයේම හම්බුණා. අතට හම්බුණා. මොකද මේ දවස්වල මෙහි නිවාඩු. එතකොට මට මගේ වියදමට මම ගෙදරින් අරන් එන්න ඕනෙත් නැති තරම්. ඒ කියන්නේ හැම දෙයක්ම ඕගනයිස් කරලා තිබ්බා. එයාලා මට මුදලක් දුන්නා. එතකොට තව මුදලක් මට සඳුදා වෙද්දි හම්බ වෙනවා. ඒ වගේ ඒ කියන්නේ මම තාම ඒක නිකන් ඇඩ්වාන්ස් එකක් වගේද? Okay. එතකොට මම තාම වැඩට ගිහිනුත් නැතුව. ඉතින් ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඒ වගේ මෙතනදී මම කියන්න ඕන දෙයක් මේ මම දන්න දෙයක් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ එන්නේ 25 වෙනිදා 27 වෙනිදා 28 වෙනිදා එතකොට ඕගොල්ලන්ට පඩියක් හම්බෙන්නේ 30 වෙනිදානේ. එතකොට ඕගොල්ලන්ට දවස් 35ක් විතර කන්න සාමාන්‍යයෙන් කීයක් විතර වගේ තිබුණම ඇද්ද ඔයා දන්න විදියට ඒගොල්ලෝ කියපු විදියට? මම හිතන්නේ කෑම වලටම යනවා යුරෝ 200ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝ 600ක් විතර තිබුණම ඇද්ද? යුරෝ 600ක් විතර තිබ්බහම ඇති සිටුේෂන් එක අනුව. සිටුේෂන් එක අනුව අන්න හරි. ඕකේ. දැන් මම ආපු තැන ඔක්කොම මොබිල් ඒ කියන්නේ ඔක්කොම දේවල් ඕගනයිස් කරලා තිබුණා. ඕකේ. හැන්ද ගෑරපු ඉඳන් හැමදේම ඕගනයිස් කරලා. ඒකට මට ලොකු මුදලක් වැය වෙන්නේ ආවට. ඒ කියන්නේ සාමාන්‍ය යුරෝ 800ක් තිබුණත් 10ක් තිබුණත් හොඳයි. ඒ කියන්නේ ඒක නිකන් සිකියුරිටි එකක් නේ. හැබැයි දැන් මේ මට කෑම බීම හිටන් මම රික්‍රූට් කරපු කම්පැනි එකේ මාසෙකට විතර ඇති වෙන්න කෑම බීමත් මට දීලා තිබ්බා. ඒකට ගුඩ් ෂයින් එකක් දීලා තිබ්බා. ඒවත් එක්ක බලද්දී මේක ලොකු බෙනිෆිට් එකක්. ඒක මොන වගේ කෑමද ගෙනල්ලා දුන්නේ ඒගොල්ලෝ මේ දැන් ආපු ගම මොකද අද ඇවිල්ලා නිවාඩු දවසක් කියලා ඔයා කිව්වා මොන වගේ කෑමද තිබුණේ සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ඒවා මොනවාද ඕනේ? අල ලෝණු බිත්තර කිරි ඒ වගේ වද? ඒ කියන්නේ හැමදේම බනානා ඊට පස්සේ ටොමැටෝ මීල්ස් හැමදේම තිබ්බා. පිටි. Okay. පාන් මේවා ඔක්කොම ගෙනත් තිබ්බා. Ja. Ja, das ist Marco und das ist Dragisha und die Firma hat der Nadisha hier eingeladen. Das sind ja auch Marco, sag doch mal insgesamt, wie viele Leute hast du aus Sri Lanka bis jetzt? Boah, wie viele Leute haben wir denn genau aus Sri Lanka? Ja, wir haben schon mehrere hergebracht, aber insgesamt schon 40 bis 50 Personen, die uns gerade die Spracherlernung machen. Okay. Das heißt, Nadesha gehört zu den ersten 10, die was das B1-Niveau absolviert haben und ist jetzt auch bei den ersten Kandidaten dabei, die was hier schon in Österreich angekommen ist, die wir willkommen heißen dürfen. Ja. Wir sind sehr, sehr stolz auf Nadesha. Weil das ist eine großartige und tolle Leistung, was sie geschafft hat, das B1-Niveau abzuschließen und sie spricht mittlerweile auch schon sehr, sehr gut Deutsch. මේගොල්ලෝ දැන් 40 දෙනෙක් විතර ගෙනල්ලා තිනවලු දැන්
තව ඉන්නවා 4-5 දෙනෙක් එන්න තව මාස 2කින් විතර නදීෂත් එක්ක මම හිතන්නේ 5ක්ද කොහෙද ඉන්නවා 4ක් නැත්නම් 5ක් ඇවිල්ලා මේ මාකෝ කියනවා මේ B1 එකෙන් එයා පාස් වෙලා B2 එකේ ඔයා B2 එකේ මොඩියුල් කීයක් කරාද නදීෂා දැන් වෙනකොට මොඩියුල් එකක් මම පාස් වෙලා ඉන්නවා තව දෙකක් කරා තාම රිසල්ට් ආවේ නැහැ ඕකේ ඒ කියන්නේ B1 එක කරලා එකක් පාස් වුණා තව දෙකක් කරලා තමයි ආවේ ඒක රිසල්ට් ආපුවම සමහර විට 3ක් පාස් වෙලා ඇති එතකොට ඔයාට මෙහි කරන්න ඕනේ එකයි ඒ කියන්නේ ඔයාට සල්ස්බෝග් වල හරි කරන්න ඕනේ Marco, wie weit ist das von Salzburg bis Deutschland? Wie weit ist das? Salzburg bis Deutschland. Mit dem Auto circa 15 Minuten. Die erste Stadt nach Salzburg ist Freilassing und das ist circa 15 Minuten mit dem Auto einfach nur über eine Brücke drüber und dann ist man schon in Deutschland. Okay, Salzburg කියන්නේ මේ border එකේ ජර්මනියේ border එකේ තියෙන රටක් එතකොට සල්ස්බෝග් වල ඉඳලා සාමාන්‍ය ෆ්‍රයිලාසින් කියන්නේ මිනිත්තු 20ක 25ක විතර ගමනක්. Und wenn die jetzt zum Beispiel bei der Goethe-Institut oder TELC eine Prüfung machen können oder müssen, weil die B2-Module bestanden haben, 2 müssen sie noch nachmachen, müssen die nach München, zum Beispiel bei der Goethe. Gibt es denn in Salzburg kein Goethe-Institut? In Salzburg selbst haben wir kein Goethe-Institut, aber es gibt die Möglichkeit, zum Beispiel beim ÖIF, das ist der österreichische Integrationsfonds, dass man hier die Prüfungen ablegt. Gibt aber auch die Möglichkeit, dass man zum Beispiel nach München fahren kann. Mit einem Daytrip kann man das super schön verbinden, dass man sich auch München ansehen kann. Und ja, es kommt ganz auf, zum Beispiel jetzt in dem Fall Nadesha drauf an, was für sie besser ist und wie sie das will. Ja. ඒ කියන්නේ දැන් මෙහි ඉඳලා මියුනික් වලට යන්න පුළුවන් ගෝට් එකේ එක්සෑම් එක කරන්න නැත්නම් වෙනින් කම්පැනි එකේ එක්සෑම් එක කරන්න පුළුවන්. ඒ දෙකක් කරලා આવොත් ජර්මනියේ ඉතුරු දෙක සල්ස්බෝග් වල පුළුවන් නැත්නම් මියුනික් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඩේ ට්‍රිප් එකක් ගැන කතා කරා. ඒ කියන්නේ දැන් සල්ස්බෝග් වල ඉඳලා උදේට ගියාම ට්‍රේන් එකේ මේ හවස් වෙනකොට අයිස්ක්‍රීම් එකක් කාලා මේ මොන හරි බ්‍රාට්වෝස් එකක් කාලා මේ එහෙම එන්න පුළුවන්. Dragisha, wie lange hat es dieser Prozess gedauert, bis Nadisha hier angekommen ist, ungefähr? Ja, also wir hatten das erste Gespräch vor circa einem Jahr. Also nicht ganz ein Jahr hatten wir das erste Gespräch. Und da haben wir natürlich uns erstmal kennengelernt und festgestellt, dass wir gemeinsam den Weg gehen möchten. Und die Dokumente an sich haben circa ein halbes Jahr gedauert, also bis alles akzeptiert wurde, bis der Bescheid da war. Und das Bewerbungsgespräch hatte sie Ende Juni. Okay, Juni මාසේ 2025 මේගොල්ලන්ට ඉන්ටර්විව් එක තිබිලා තිනවා bewerbungsgespräch උගක් ඒගොල්ලෝ දන්නවා මේ ජර්මන් හදාරන කට්ටිය. එතකොට ජූනි මාසේ දැන් welchen Monat haben wir, Dragisha, jetzt? Jetzt haben wir gerade Anfang November. Also gestern war Ende Oktober, da ist Nadisha angereist und heute haben wir den 1. November. Ah, okay. Das heißt also praktisch, es hat ja 5 bis 6 Monate gedauert, insgesamt. දැන් එහෙම තමයි සාමාන්‍යයෙන් ඕස්ට්‍රියාවේ ගවර්න්මන්ට් එකේ තියෙන ලියකියවිලි ඔක්කොම මේව කරලා ඒකට කියනවා Germany in Deutschland sagt man Anerkennung, in Österreich sagt man Notifikation. Ja? එතකොට ඒ ඉන්ෆර්මේෂන් ටික අරගෙන ඒ ඩොකියුමන්ටේෂන් ටික එහාට මෙහාට යවලා ඒ ඔෆිස් වලට ඒව ඔක්කොම කරගන්න මාස 5ක් 6ක් විතර ගියාලු. ඉතින් නදීෂා මේ ඇවිල්ලා ඉන්නවා නදීෂා මොන හරි කියන්න කැමතිද? දැන් මේක ඔයාට සමහර විට ලොකු කාලයක් වගේ හිතෙන්නේ නැති. නමුත් ජූනි මාසේ ඉඳලා නොවැම්බර් මාස වෙනවා කියන්නේ ඉතින් මාස 5ක් 6ක් කියන්නේ ඉතින් නරක නෑ නේ. පාස් වෙලා ඩොකියුමන්ට්ස් ටික බාර දීලා මට කාලෙ තිබ්බා B2 කරගන්න. ඒකට ඒක ඉතින් එහෙම ලොකු ඉෂුව එකක් තිබ්බේ නැහැ. ඒ මාස 6ක කාලේ ගෙවිලා ගියා. Okay. Marco, wie weit ist denn von dieser Wohnung aus zur Arbeitsstelle? Zu Fuß 5 Minuten maximal. Wow! Ja. මං හැව්වා මේ වෝනුන් එකේ ඉඳලා වැඩ කරන තැනට කොච්චර දුරද කියලා. Minute 5. Ab hier Tautige Balanero. Wir können ja auch da kurz vielleicht vorbeischauen, zu sehen, wie weit es ist. Und was nochmal ja. unglaublich toll ist, die Wohnung, die ist nur
1 bis 2 Minuten vom See entfernt. Wow. Vom Matzee, genau. Von Matzee. Das heißt, ලොකු C එකක් තියෙනවලු මේ මිනිත්තු 2යිලු. දැන් අපි එතනටත් යනවා. අපි බලමු මේ වීඩියෝ එක හුඟක් දික් වෙන්නේ නැති වෙන්න. ඒකත් මෙතනට දාගන්න පුළුවන්ද කියලා. Sehr schön. Also ich freue mich sehr. Also sie fühlt sich sehr gut, hat sie mir gesagt. Ich finde es ganz toll. alle මේ වීඩියෝ එක බලන ඒගොල්ලන්ට මේ සාක්ෂියක් වශයෙන් තමයි මේක කරන්නේ. මේ all in all A to Z මේ නිකන් අර වීලුවට කියන එකක්වත් මේ කාවාරි උස්සන්න කියන එකවත් නෙමෙයි. Nadika, du kannst ja ruhig Platz nehmen, da kann man ja besser. So. I think මේ වීඩියෝ එක කරන්නේ මේ බලන ඔබට. Ich habe ja 25.700 Subscribers und 480 Videos sind da. ඉතින් 480ක් වීඩියෝ තියෙනවා 25700 subscribersලා ඉන්නවා. ඒකෙන් අඩුම ගානේ එක්කෙනෙක්ට හරි මේක ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මම මේකට එක්ස්ට්‍රාම ආවේ මේ ආයතනයේ එක පොඩ්ඩක් කතා කරන්න. තව හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ මම ජර්මනියට යනවා. ඉතින් ඒක නිසා මම මේ අවස්ථාව ප්‍රයෝජනය කරගන්න, උපයෝගී කරගන්නවා මේ වැඩේ කරන්න. ඕගොල්ලෝ වෙනුවෙන්. කවුරු වෙනුවෙන්ද? German for beginnersලා. German with Neil channel එකේ හුඟක් subscribes කරලා තියෙනවා දැක්කා. comment නම් අඩුයි මම හිතනවා මේ වීඩියෝ එක අඩුම ගානේ 700ක්වත් බලයි කියලා. ඒකෙන් එක්කෙනෙක් දෙන්නෙක්ට ප්‍රයෝජනවත් වුණොත් බොහොම සන්තෝෂයි. Ich habe jetzt gerade gesagt, diese Video wird sich mindestens 600-700 Leute angucken. Davon, wenn es nur eine Person das verstanden hat, worum es geht, dann freue ich mich sehr, weil මේ information ටික ඕගොල්ලන්ට වැදගත්. මේ මට නෙමෙයි. නදීෂා කියන ඒවා හැමෝටම වැදගත්. නදීෂා මොනවාද කියන්න කැමති නර්සස්ලා වෙනුවෙන් නැත්නම් මේ රික්‍රූට් කම්පැනි වෙනුවෙන් නැත්නම් මේ වගේ දෙයක් ඔයා මේ එම්ෆිල්ම් කරනවද? ඔව් ඔයාලා ඩ්‍රීම් එකක් තියෙනවා නම් යුරෝපෙට එන්න. ඉතින් මේ වගේ දෙයක් නර්ස් කෙනෙකුට හොඳ chance එකක්. ඒ කියන්නේ ඔයාලට ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි තියෙනවා නම් මේකට ඇත්තටම 2 years විතර work experience තිබ්බහම ඇති. සමහරක් වෙලාවට ඉල්ලන්නෙත් නැහැ සමහරක් තැන් වලින්. එහෙම කෙනෙක්ට නම් B1 කියලා German language එක කරන්න ඕනේ. B1 තමා දැනට B2 බලනවා. හැබැයි B1 වලින් එන්න පුළුවන්. ඉතින් එහෙම B1 කරලා හැබැයි මේකට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. තරමක කාලයක් යනවා. ඒ කාලය කැප කරලා ඉතින් මේක කරගත්තොත් ඔයාලට යුරෝපෙට ඇවිල්ලා ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් සහ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා නර්ස් කෙනෙක් විදිහට. ඒක ඉතින් ඉස්සරහට කියන්න. ඕකේ. ඒ කියන්නේ දැන් එතකොට මේ නදීෂා පොඩ්ඩක් කියන්නකෝ B1 එකේ කතාව. ඔයාලට සාමාන්‍යයෙන් මාස කීයක් විතර ගියාද B1 එක ගොඩ දාගන්න? ඔව්. මෙහෙමයි ජර්මන් වල ලෙවල් 4ක් තියෙනවා. A1, A2, B1, B2. එතකොට මුලින් ඉඳන්ම තමයි මම පටන් ගත්තේ. මොකද beginner කෙනෙක් විදිහට A1, A2, B1, ඒවා අර මග අරින්න නැතුව කරන්න ඕනේ. එතකොට A1 එකෙන් පටන් අරගෙන B1 එක කරගන්න අවුරුද්දක් විතර ගියා. මොකද වර්ක් කරන ගමන්නේ කරන්නේ. එතකොට ඒකට ඒ කාලයක් යනවා. ඉතින් තම මහන්සි වෙන තරමට ඉතින් ඉක්මනට කරගන්නත් පුළුවන්. ඊට පස්සේ B1 එක විතරක් පාස් වෙන්න සාමාන්‍යයෙන් මාස 4ක් වගේ 5ක් විතර යනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයා කරේ ජොබ් එක කරන ගමන් තමයි මේ B1 එක කරේ. එතකොට මේ තියෙනවා lesen කියලා මොඩියුල් එකක් තියෙනවා. ඊට පස්සේ hören, ඊට පස්සේ schreiben, ඊට පස්සේ sprechen. Während du gearbeitet hast in der Zeit hast du wie viele Stunden da මොකද මං හැවුවේ වැඩ කරන ගමන් පැය කීයක් මේකට කැප වුණාද? සාමාන්‍යයෙන් කැප වෙන්න ඕනේද? ඔයාට ඒ වගේ කැප වෙන කාලයක් තිබුණාද? ඔව් ඉතින් මම වැඩ කරේ තියටර් එක. එතකොට අපි හැමෝටම 25 hours වැඩ තියෙනවනේ. ඉතින් සමහරක් වෙලාවට දවසට පැය ඒ ජොබ් එක කරන අතරතුර දවසට පැය 5ක් 4ක් ඒ වගේ කාලයක් ජර්මන් ඉගෙන ගන්න දුන්නා. ඒ කියන්නේ අනිත් වැඩ කොහොම හරි බැලන්ස් කරගෙන මේක කරේ.
ඉතින් සමහරක් වෙලාවල් වලදී ගොඩ අසීරු අවස්ථා. ඒ කියන්නේ සමහරක් දැන් ජූනියර් නර්ස් කෙනෙක් වුණාම පොඩ්ඩක් වැඩ ටිකක් වැඩි. ඒක සාමාන්‍යයි. ඉතින් ඒවත් එක්ක බැලන්ස් කරලා කරගන්න එතකොට එක්සෑම් එක කරන්න සාමාන්‍යයෙන් ලංකාවේ ආයතන හැම ආයතනයකම වගේම පුළුවන්ද B1 එක කරන්න? ලංකාවේ දැනට තියෙනවා ගෝත ඉන්ස්ටිටියුට් ඒ වගේම OSD ඒක මේ ඔස්ට්‍රියන් එකක්මයි. එතකොට ඒ දෙකේම B1 කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් prices දැන් අපි IELTS වලට වඩා price එක අඩුයි. ඉතින් ලේසියෙන් කරගන්න පුළුවන් ටර්මින් තියෙනවා. එහෙම ප්‍රශ්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෝතේ එකේ හුඟක් ප්‍රශ්නයක් තිබුණා 2023 2024 හැමතිස්සෙම අපොයින්ට්මන්ට්ස් නැහැ. හුඟක් දුරින් ඉඳලා ළමයි එනවා හරෝල යවනවා. දැන් ඒ ප්‍රශ්නේ දැන් අඩුද ලංකාවේ? ඔව් මං හිතන්නේ ඒක දැන් අඩුයි. සාමාන්‍යයෙන් අඩුයි. ඉස්සර පෝලිං වලත් හිටියා. එතකොට ඒක 30 40 50යිම පෝලිං වල හිටියා අපොයින්ට්මන්ට් සම්බුන්නේ නැහැ. දැන් ÖST එක තියෙන ÖST කියන්නේ Österreichische Sprachdiplom ÖSD und ඒක මේ ඔස්ට්‍රියාවේ ඉඳලා. එතකොට ඔස්ට්‍රියාවේ ඉඳලා ඒ කම්පැනි ලංකාවෙත් දැන් බෙහි වෙලා තිනවා. තව සමහර වෙලට ආයතන එනවයි කියලා ආරංචියක් තිනවා. ඉතින් Marco, wie ist denn zum Beispiel wenn die jetzt bei der Goethe-Institut B1 zwei Module haben, zwei Module bei ÖSD, hilft das? Ist das erlaubt? Oder gibt es denn da irgendwelche Probleme? Ist grundsätzlich erlaubt, aufgrund dessen, dass wir die Möglichkeit haben, dass TELC, Goethe und ÖSD anerkannte Zertifikate sind. Alle anderen, die werden hier in Österreich und auch in Deutschland nicht anerkannt. Und deshalb ist es wichtig, dass es von einer von diesen drei Sprachunternehmen ein Zertifikat ist. Und also praktisch, man könnte auch kombinieren, zwei Goethe, zwei ÖSD. Meines Wissens wird das funktionieren, ja. Okay, මම හැව්වේ Goethe දෙකකුයි ÖSD දෙකකුයි තිබ්බොත් ඒකත් පිළිගන්නවද? එයා දන්න විදියට නම් ඒක පිළිගන්නවලු. සමහර වෙලට දැන් මේ OST එක අලුතෙන් නිසා ඒක හරියට දන්නේ නැහැලු. නමුත් මේ භාගෙත් පිළිගන්නවා. මොකද ඒ ආයතන තුනම in Europa ist sehr bekannt. ඒකට මේ authorization එකක් එහෙම හම්බෙලා තිනවා. ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. Ja, Nadisha, ich denke mal, wir haben ja sehr viel gesprochen. හුඟක් දේවල් කතා කරා. බොහොම ස්තුතියි. Dragisha, vielen Dank für die ganze Information, auch Marco. Und sehr schöne Wohnung, also das hat mir super gefallen. War eine lassene, Kaput Dala, me Wintreke, November Maße, de das Visipahe, itin lassen da Tino. Light good Tino. So. Jetzt zeige ich mal euch, මේක බලන්න. දැන් මම ඕගලන්ට පෙන්නනවා මේ පලාත ගැන. මේ පලාත තියෙන්නේ මත්සේ. පේනවද? මත්සේ. ඒක තමයි බාඩ ඕල් ඔෆ් පැරඩයිස් එකක්. ජර්මනි ඒගොල්ලෝ විතරක් නෙමෙයි හුඟාක් ඒගොල්ලෝ එනවා. පොඩි බීච් එකකුත් තියෙනවා. අපි දැන් එතනට යන්න හදන්නේ. එහෙනම් මම alles Gute und schöne Grüße von Matsee und bis bald und tschüss. So, Nadisha, was kochst du denn da? වතුර ඕකේ මොනවාටද වතුර තේ හදන්නද? ඕකේ. ඔයා මොනවාද මේ ලංකාවෙන් ගෙනාවයි කිව්වා මේ ද්‍රගීෂටයි මාකොටයි මොනවාද ගෙනාවේ? අපි ඒ දෙන්නටම දීලාම බලමු. ඕකේ හරි. Okay, this is for you. Dankeschön, sehr lieb. Danke. Wow, was ist denn da drin? Das ist ein Schwarztee. Schwarzer Tee aus Sri Lanka. Wow. Weltbekannt. Pure Ceylon Black Tea. Wow. Der Island of Tea. Nadisha, das ist eine gute Idee. Ja, jetzt hast du gerade Werbung für Sri Lanka gemacht. Ja. Hervorragend. Ja. Super, freut mich. Danke. Danke dir. Nadisha hat das Tee gemacht für uns. Wow, okay. Jetzt möchte sie diese Tee servieren. So ist das in Österreich, dass man willkommen heißt.
und Gästen betreut. Danke dir. Jeder kriegt einen schwarzen Tee. Danke. Sehr freundlich. Das ist Gastfreundschaft. Ja. Okay, danke schön. Nadisha, මොනවාද මේ අතේ තියෙන්නේ? මේ තියෙන චොකලට් එක. චොකලට් එකක්. අර කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ? සල්ස්බර්ග් වල ෆේමස් සිංගර් කෙනෙක් මෙයා. ඒ කියන්නේ මියුසිෂියන් කෙනෙක්. නම මොසාට් අමඩියෝස්. Mozart Amadeus. Wo ist er geboren? In Salzburg. In Salzburg. Wow. Kennt ihr Mozart Amadeus? Natürlich. Kannst du denn für Mozart Amadeus ein bisschen mal erzählen, wer das ist? Das ist wohl der bekannteste klassische Musikkomponist auf der ganzen Welt. Und ja, der ist wirklich hier in Salzburg in der Altstadt geboren. Dort steht das Mozart-Geburtshaus. Wow. Ja. Mozart කියන්නේ කාව්‍යයක් නැත්නම් සංගීත සම්බන්ධව එයා හරි ප්‍රසිද්ධයි, ලෝක ප්‍රසිද්ධ, ජර්මනිත් හරිම ප්‍රසිද්ධයි. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ වල මේ සල්ස්බර්ග් වල තමයි එයාගේ උපන් ගම. ඉතින් වැඩි විස්තර ඕනනම් ඔබට ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන් මොසාට් ගැන. Mozart Amadeus, Mozart Z වලින් ලියන්නේ. Mozart Z. Und Amadeus තව නමක් තියෙනවා Johann. Johann von Mozart Amadeus. Wolfgang. Wolfgang. Das ist die Mozartkugel, die ist auch sehr bekannt. Weltbekannt und weißt du, aus was die Mozartkugel besteht? Ja genau, der Kern ist aus Marzipan, dann gibt es rundherum gibt es noch eine Nougat-Schicht Genau. und ganz außen eine dunkle Schokolade. Also das ist eine super Kombo, eine tolle Kombination. විස්තර කරමේ චොකලට් එකේ තියෙනවා මැද කජු. ඒ කියන්නේ මේ මම හිතන්නේ ආමන් කජු එක. ඊට පස්සේ වටේට තියෙනවා තව කජු. ඒ අතරතුර තියෙනවා මේ චොකලට්. වටේට ඊට පස්සේ එළිය වටේට තියෙනවා තව සැරයක් මේ චොකලට්. ඉතින් ඒක හරි ප්‍රසිද්ධයි. මේක ඇමරිකාවේ කැනඩාව විතරක් නෙවෙයි මුළු ලෝක ප්‍රසිද්ධයි. අන්න ඒ වගේ එකක් තමයි මේ මිරබෙල් කියලා ගාඩන් එකක් තියෙනවා. ඒකත් සමහරවිට අපිට බලන්න යන්න පුළුවන්. Ja, vielen Dank nochmal. So, ich habe auch einen Mozart, මේකට කියන Kugel. Kugel කියන්නේ බෝලේ. ඉතින් Mozart එකක් හම්බුණා. ඉතින් තේකුත් හම්බුණා. Danke Nadisha. Alles Gute. Danke Marco. Danke Nadisha. ඉතින් මම බැලුවේ මේ මාවත් පොඩ්ඩක් වීඩියෝ එකේ දාන්න නැත්නම් ඔයගොල්ලන්ට මාව අමතක වෙයි. Vielleicht vergisst ihr nicht, wer diese Video aufgenommen hat. Deshalb habe ich mir gedacht. ඒක නිසා මම හිතුවා මේ මාව පොඩ්ඩක් දාන්න ඕනේ කියලා. මේ කවුද මේ කැමරාව පිටිපස්සේ ඉන්නේ කියලා. එහෙනම් bis bald und tschüss. Tschüss. Ciao. Später Fingerabdrücke abgeben und weitere Termine, auch Bankkonto eröffnen bei der Sparkasse. Und das sind so morgen dann der Plan für den ganzen Tag. Genau. Und das bereiten wir morgen eben vor. Und dann hast du in dem weiteren Wochenverlauf hast du dann auch die ersten Schulungen, also von der Arbeit, direkt im Seniorenwohnhaus zum Thema Arbeitssicherheit, Heben und Tragen. Und dann gibt es auch eine interne Schulung zusammen mit der Julia, die du ja schon kennst, für Thema Integration und Demenz. Es wird dann immer an beiden Tagen jeweils der Nachmittag sein. Genau. Genau. Das ist dann der weitere Verlauf, also die Woche darauf. Nadisha, මේ ඕකේ මොනවද තියෙන්නේ? මේගොල්ලෝ මේ පෙන්නපු එකේ. මේක ඇත්තටම සල්ව කිව්වොත් කාලසටහනක්. ඒ කියන්නේ මම දැන් මෙහාට ආවට පස්සේ ඊළඟ දවස් ටිකේ මොකද වෙන්නේ? ඒ ගැන මම දැනුවත් කරා. එතකොට මේ එයස්ටට ඒ කියන්නේ මම දැන් ඊයේ මම මෙහාට අඩිය තියපු වෙලාවේ ඉඳන් දේවල් ටික මේකේ තියෙනවා. මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඕකේ තියෙනවද සාමාන්‍ය ඔයා වැඩ පටන් ගන්න කවද්ද කියලා? ඔව්. තව මොනවද තියෙන්නේ? ඊට පස්සේ මොනවද ඒ කියන්නේ දැන් මෙහාට ආවට පස්සේ අපි බැංක් account එකක් open කරන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ මේක red white red card කියන කැටගරි එකකට තමයි මම ඕස්ට්‍රේලියාව වලට ආවේ. එතකොට මේක අර EU blue card ඒ වගේ හැබැයි එහෙම නෙමෙයි ඒ වගේ සමාන දෙයක්. ඉතින් මේ
ඒ කාඩ් එක මම අතට ගන්න ඕනේ මම වැඩ කරන්න. නැත්තම් වැඩ කරන්න බෑ. එතකොට ඒ කාඩ් එක ගන්න ඕනේ. මම නර්ස් කෙනෙක් විදිහට මෙහි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ මට ෆෝන් නම්බර් එකක් ගන්න ඕනේ. ඒ සියලුම දේවල් මට ලිඛිතව ලියලා දීලා තියෙනවා කරන්න ඕනේ දේවල්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම සෙට් කරලා තින්නේ ප්‍රෝග්‍රෑම් කරලා තින්නේ. ඔයාගේ මේ පදිංචි සහතිකය ගන්න ඕනේ. රෝඩ් වයිස් රෝඩ් කාට ඔන්න සුමුසේ රෙජිස්ට්‍රියරුම් ඊට පස්සේ පෙන්ෂන් එකට සෝෂියල් ඉන්ෂුරන්ස් නම්බරේ තව මොනවාද ඔක තියෙන්නේ? බැංක් account එක ගැනත් තියෙනවද? බැංක් account එක ගැන තියෙනවා. ඒක අපි බැංක් එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක ගන්න කලින් පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා එතනින් Behörden Gänge 7 Uhr von sich Arzttermin bei Dr. Roger Bayek. Ja. ඊට පස්සේ 9 Uhr Gemeindeanmeldung beziehungsweise Meldebestätigung Hauptwohnsitz. Okay. Und 9:30 Uhr Polizeistation. 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 Matze. Okay. Um 10:30 Uhr Bahnhof. Seekirchen. ඕකේ ඒ කියන්නේ මේ ඕකේ ප්ලෑන් එක හරි ගසලා තිනවා. ඔයත් එක්ක ගියාම පොලිසියට අහවලලාවට යනවා. මෙතනට ගිහිල්ලා මේක කරනවා. මෙතනට ගිහිල්ලා මේක කරනවා. ඒ සම්බන්ධව තමයි ඕකේ ලියලා තියෙන්නේ. ඔව් මොකද අපි ලංකාවේ අපිට ටර්මින් දාගෙන යන්නේ නැහැ අපි. අපි ඔය යනවා. හැබැයි මේ වගේ රටවල් වල යුරෝප් වල ටර්මින් එකට තමයි වැඩ කරන්නේ. එතකොට හැම එකටම ටර්මින් එකක් තියෙනවා. අපි ඊට කලින් ඒකට රෙඩි වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ටර්මින් දාලා ඉවරයි. ඔයාට ඔක්කොම සකස් කරලා ඉවරයි. ෂා ඒක නියමයිනේ. Sehr gut. Also da ist ja nach einem bestimmten Plan wird das Ganze fertig gemacht. Das ist ja natürlich einfacher für eine Krankenschwester wie von einem dritten Staat kommen. ඒ කියන්නේ මේ ලංකාව වගේ රටකින් කවුරු හරි ආපුවම ඒතර අසරණ වෙන්නේ නැහැ, තනි වෙන්නේ නැහැ. ඒ කම්පැනිය මේ හැම දෙයක්ම සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඉන්න තැන රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ එයාගේ ඉන්ෂුරන්ස් කාඩ් එක හරි ගස්සනවා. ඊට පස්සේ බැංකුවේ වැඩ ටික කරනවා. ඒ අතරතුර පොලිස් රිපෝට් එකට ගිහිල්ලා ඒ වැඩේ කරනවා. මේ හැම දෙයක්ම ඒගොල්ලෝ දැන් කතා කරා.